ඔයාගේ ඉඩමට යන්න තියෙන පාර ඔයාට ඔප්පුවෙන්ම නිත්‍යානුකූලව ලැබිලා තියෙනවද? ඔප්පුවෙන් පාරක් මාර්ගයිතිය තියෙනවද කියලා බලන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? ඉතින් අද අපි කතා කරන්නේ මාර්ගයිතිය ඔප්පුවේ තියෙනවද කියලා බලා ගන්න විදිහ තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඔයා දැන්ට ඉන්න ඉඩමේ මාර්ගයක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් ඉඩමට ප්‍රවේශ වෙන්න. ඒ මාර්ගය ඔයාලට නීත්‍යානුකූලව ලැබිලා තියෙනවද නැත්නම් පොදු අයිතියක් ලැබිලා තියෙනවද කියලා ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ අදහසක් ලබා ගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වෙද්දිත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔයාලගේ ඒ subscribe ඉලක්කම මට ඇත්තටම ලොකු ශක්තියක්. ඉතින් දවසින් දවස ඒ ඉලක්කම එන්න වැඩි වෙද්දි මට ඇත්තටම ලොකු දිරිගැන්වීමක් වෙනවා. තව තවත් මේ වගේ ඉඩම් සම්බන්ධව ඔයාලට ප්‍රයෝජනවත් කරුණු ඔයාලට අරන් එන්න මාව දිරිමත් කරනවා. ඒ හින්දා subscribe කරන්න. එහෙම බැයි නම් like එකක් හරි වීඩියෝ එකට දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එයාගේ ඉඩමට සමහරට මෙන්න මේ වගේ ඔප්පුවක් මේ වෙද්දි ලැබිලා තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ plan එකක් ලැබිලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයා ඉඩමක් ගනිද්දී අනිවාර්යෙන් බලන්න ඕනේ මේ ඔප්පුවේ සඳහන් කරලා තියෙනවනේ plan එකක් ගැන. මෙන්න මේ ඔප්පුව පෙරලලා බලද්දී පිටිපස්සේ තියෙන උපලේඛනය තමයි ඔයාගේ ඉඩම ගැන සඳහන් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ උපලේඛනය තියෙනවා මෙන්න මේ මිලින්දෝල් මහතා විසින් අඳිලාද අංක හා දිනති. එතකොට ඒ කියන plan එක ඔයාට ඔයා ඉඩම ගනිද්දී ඔයාට ලැබිලා තියෙන plan එක වෙන්න ඕනේ. නැතු ඔයාට වෙන plan එකක් දීලා ඔප්පුවේ තියෙන වෙන plan එකක් ගන්න එතන ගැටලුවක් තියෙනවා. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද ওই මාර්ගයිතිය එහෙම දාද්දී අනිවාර්යෙන් ඒක ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. නැතු ඔයාගේ ඉඩමේ ඔප්පුවට අදාළ පිඹුරේ පාරක් නැත්තම් ඔයාට මේ වෙන plan එකක් දීලා තිනවා නම් ඒකේ පාරක් නිකන් ඉඩමට මායිම්ව සඳහන් කළා ඉඩමට යන්නවා තියෙන වගේ පාරක් ඇඳලා තියෙන්න පුළුවන්. නමුත් ඒක ඔප්පුවේ මෙන්න මේ උපලේඛන ඉඩම ගැන සඳහන් කරලා තියෙන උපලේඛනෙට පල්ලෙහෙන් තියෙනවා මාර්ගයිතිය කියලා. ඉතින් මේ මාර්ගයිතිය කියන තැනට මේ අර සිතියම් අංකේ සඳහන් කළා මේ ඒ පාරට සිතියමේ අංකයක් දීලා තියෙනවනේ. ඉතින් ඒ සිතියම් පාරට දීලා තියෙන අංකයයි මේකේ තියෙන අංකයයි අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. නැත්තම් මෙතන ඉඩම විතරක් සඳහන් කළා ඔයාගේ ඉඩම පර්චේස් 10ක් කියමුකෝ. ඉතින් මෙතන ඉඩම විතරක් සඳහන් කරලා තියෙනවා නම් මෙතන මුකුත් මාර්ගයිතියක් දාලා නැත්තම් ඔයා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඔයාගේ ඉඩමට තියෙන ප්‍රවේශ මාර්ගය තියෙන්නේ පෞද්ගලික මාර්ගයක්ද නැත්නම් පොදුවේ තියෙන ප්‍රවේශ මාර්ගයක්ද? ඒ කියන්නේ ප්‍රාදේශ සභාව හෝ පළාත් සභාව හෝ නැත්නම් රජයේ ඒ කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට යටතේ තියෙන පාරක්ද කියලා ඔයා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක ප්‍රාදේශ සභා පාරක් හෝ මාර්ග සංවර්ධන අධිකාරියේ නැත්නම් නගර සභාවට අයත් මහනගර සභාවට අයත් පාරක් නම් මේ ඔප්පුවේ නොතිබුණා කියලා කිසිදු ගැටලුවක් නැහැ. එතකොට ඔයාට පොදු පාරකින්ද අනිවාර්යෙන්ම ඔයාට ඒ පොදු පාර පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා. ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාගේ ඉඩම ටිකක් ඇතුළට වෙන්න තියෙන පුජ්‍යලික ඒ කියන්නේ ඉඩම් කිහිපයකට විතරක් ප්‍රවේශ වෙන්න තියෙන පාරකින් නම් ඔයාගේ ඉඩමට යන්න තියෙන්නේ. අනිවාර්යෙන් ඔප්පුව අරගෙන ඉඩමේ ප්‍රමාණය බලන තැනට යටින් බලන්න මාර්ගයිතියක් සඳහන් කරලා තියෙනවද කියලා. මාර්ගයිතිය කියලා අනිවාර්යෙන් ඒකේ වාක්‍යයක් ලියවිලා තියෙන්න ඕනේ. මෙන්න මේ පිඹුරේ මෙන්න මේ plan එකේ මෙන්න මේ මාර්ගෙහි පරවශ්‍යතා අයිතිය සමග කියලා තියෙන්නම ඕනේ. එතකොට එහෙම තිබුණොත් තමයි ඔයාගේ පත්තිරුවේ ඉඩම තියෙන පත්තිරුවට අමතරව තවත් පත්තිරුවක අර මාර්ග අයිතිය ලියාපදිංචි වෙන්නේ. එතකොට මේ මාර්ගයේ අයිතිය ඒ පත්තිරුවේ ඔය මාර්ගය පාවිච්චි කරන සියලු දෙනාගේම නම් සඳහන් වෙලා එයාලට මාර්ග අයිතිය ලැබිච්ච ඔප්පුව ඒ ඔයාගේ අදාළ ඔප්පුව ඒ ටික ලියවිලා තියෙනවා පත්තිරුවල අනිවාර්යයෙන්. එතකොට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට නීත්‍යානුකූලව ලියාපදිංචි වෙලා පාර අයිතිය ලියාපදිංචි වෙලා ඉඩමේ අයිතිය ලියාපදිංචි වෙලා එතකොට ඔයා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට මාර්ග අයිතිය අනිවාර්යයෙන්ම ඔප්පුවෙන් තියෙනවා. එතකොට ඔය මම කිව්වාගේ රජයේ මාර්ගයක් නම් එතකොට ඔප්පුවෙන් නොතිබුණා කියලා ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් ඔයාලට මේ ප්‍රවේශ මාර්ගය අයිතිය ලැබෙනවා. මාර්ගය පාවිච්චි කිරීමේ අයිතිය ලැබෙනවා. එතකොට බැංකුවකින් ලෝන් ගන්න ගියා රජයේ පාරකට මායිම් වෙලා තිනවනම්
එයාලා ප්‍රශ්න කරන්නේ නැහැ. පෞද්ගලික පාරක් වුණොත් තමයි අනිවාර්යෙන් ඒ අයිතිය නැතුව ඔයාලට ඉඩමට ලෝන් එකක් නම් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ඉඩම් සම්බන්ධව ඔය වංචාවල නිරත වෙන පුද්ගලයෝ ඔය සාමාන්‍යයෙන් පාරක් නැති ඉඩමක් විකිනෙන්නේ නැහනේ. ඉතින් එයාලා කරන්නේ මට ඇත්තට මෙහෙම අත්දැකීමකුත් තියෙනවා. මේ මිස් කෙනෙක් මාව හොයාගෙන ඔෆිස් එකට ආවා. එයාට ඉඩම විකුණලා පුද්ගලයා යම්කිසි පුද්ගලයා මීට අවුරුදු ගණනාවකට කලින් ඉඩම විකුණලා එයා ගන්න හිස් ඉඩමක් වගේ ටිකක් කැලේට ගිහිල්ලා තියෙන ඉඩම පාරක් වැඩිය පේන්න දිලත් නැහැ. සිටියමේ එයාගේ ඔප්පුවේ අදාළ පිඹුරක් දීලා දිනවා. ඒක පැත්තකින් නිකන් බාගෙට වගේ ප්‍රවේශ මාර්ගයක් ඇඳලා. ඉතින් ඒ මිස්ටර් පෙන්නලා දීලා තිනවා මෙන්න මේක තමයි මාර්ගය. මේ පැත්තේ පාරක් තියෙනවා කියලා පෙන්නලා දීලා. ඉතින් එයාත් වැඩිපුර හොයලත් නැහැ. ඔප්පුව කියවල බලලත් නැහැ. කාගෙන් අහලත් නැහැ. අර පාර තියෙනවනේ කියලා අර සිටියමේ පාර තියෙනවනේ. බැලු බැලමට සිටියමේ තියෙන්නේ සිටියමේ අතරම යාගේ ඉඩම තමයි තියලා තින්නේ. අර වංචාසහගත බුද්ධිවල කරලා තින්නේ. අර අමතර සිටියමක් අන්දලා අතන පාරක් ලකුණු කරලා මෙන්න මේ පාර තමයි අයිතිය. නමුත් අර ඔප්පුවේ මුකුත් පාරක් නැති හින්දා එයා ඉතින් ලොකු ප්‍රශ්නයකට ඉස්සරහට මුණ දුන්නා. මොකද පාර ඉඩමට යන්න පාරක් නැහැ. ඉතින් ඒගොල්ලෝ අර දාලා තින්නේ මේ ඒක ටිකක් කුඹරක් අද්දර ඉඩම. ඉතින් වේල්ලක් දාලා තියෙන පාරක් විදියට. ලොකු වේල්ලක්. ඉතින් ඒකේ පයින්නම් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් වාහනයක්වත් එහෙම දෙයක් කරන්න බෑ. ටිකක් මහ වේල්ලක්. ඉතින් අන්න ඒ වගේ දේවල් වෙනවා. ඒ හින්දා ඉතින් සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන් ඔප්පුවෙන් පාරේ අයිතිය තියෙනවද කියලා බලන්න. ඉතින් පාරේ අයිතිය සඳහන් කිරීමේදී බොහෝ දුරට ලැබෙන්නේ වාට පරවශ්‍යතා අයිතිය. කියන්නේ පාර පාවිච්චි කිරීමේ අයිතිය විතරයි. නමුත් එක ඉඩමකින් මුල් ඉඩමකින් කඩලා ඒකෙන්ම දාලා තියනවා නම් පාර ඔයාට ඒ බිමේ අයිතියත් ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ඉඩම් කැබැල්ලේ අයිතිය කියලා ඔප්පුවේ ඔය දැන් පාර සඳහන් කරලා තියෙන තැන. මෙතන මේ යට පාර සඳහන් කරලා තියෙන තැන මාර්ග මෙන්න මේක මේ ඉඩම් කැබැල්ලේ ප්‍රමාණය ඒ ටික දාලා ඒකේ එහි අයිතිය කියලා දැම්මොත් ඒක පාරක් නම් අනිවාර්යෙන් ඔයාට ඒකේ පාවිච්චි කිරීමේ විතරක් නෙමෙයි ඒ බිමේ අයිතියත් ඔයාට ලැබෙනවා. එතකොට ඒක තියෙන්නේ ඔයාට විතරයි. ඒ ගැන සැලකිලිමත් වෙන්න. පරවශ්‍යතා අයිතිය කියන්නේ පරවශ්‍යතා අයිතිය කියන්නේ පාවිච්චි කිරීමේ අයිතිය. එතකොට මේ බිමේ අයිතිය ඔයාට දුන්නොත් ඒ කියන්නේ මෙන්න මේ මාර්ගයක් විදිහට භාවිතා කරන මෙන්න මේ පර්චේස් 2.3ක හරි 2.5ක හරි බිම් ප්‍රමාණයක් කියලා දුන්නොත් ඒක ඔයාට බිමත් එක්කම දීලා. එතකොට ඔයාට අනිවාර්යෙන් මේ බිමේ තනි අයිතියක් තියෙනවා. එතකොට ඔයාට පාවිච්චි කිරීමේ විතරක් නෙමෙයි ඔයාට ඒක මේ බිමේ අයිතිය තියෙන හින්දා ඔයාට මේ බිමේ ඕන දෙයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක පොදුවේ කියන්නේ වෙනත් අයට භාවිතා කිරීමේ අයිතියක් නැහැ. ඔයාට විතරයි එහෙම උනොත් තියෙන්නේ. ඉතින් පාරක අයිතිය අනිවාර්යෙන් ඔය ඔප්පුවේ තියෙන්නම ඕනේ. ඒ හින්දා සැලකිලිමත් වෙන්න. ඉඩම යාබදව පාරක් වගේ තියෙන්න පුළුවන්. නැත්නම් වෙන අය පාවිච්චි කරන පාරක් තියෙන්න පුළුවන්. ඒක ඔයාගේ පිඹුරේ ඔප්පුවට අදාළ පිඹුරේ සඳහන් කළා ඒ අංකේ සඳහන් කළා ඔප්පුවේ ලියවිලා නැත්තම් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඔයාට ඉඩම විතරක් දුන්නොත් අර පාර ඔයාට අයිතියක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කලින් වීඩියෝ එකත් ඔක් කතා කරා. ඒ හින්දා අනිවාර්යෙන් පාරේ අයිතිය මේ ඔප්පුවෙන් තියනවාද කියලා මම ඉහත කිව්වා වගේ ඔප්පුවේ තියනවාද කියලා අනිවාර්යෙන් බලන්න. එහෙම වුණොත් ඔයාට කිසිදු ගැටලුවක් නැතුව පාර පාවිච්චි කිරීමේ අයිතිය ඉඩම නිරවුල් භුක්ති විඳීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම පාර බලන්න අඩි ප්‍රමාණය පාරේ පළල අඩි 10ද 12ද එතකොට ඔය ප්ලෑන් පාස් කරන්න ගියාම අඩි 8 වගේ ටිකක් ගෙවල් කිහිපයකට යනවා නම් අඩි 8 වගේ පාස් කරන්නේ නැහැ. ඉතින් ඔයා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න. ඒ අදාළ පළාත් පාලන ආයතනයට ගිහිල්ලා හරි නැත්නම් දන්න කියන කෙනෙකුගෙන් අහලා හරි මෙන්න මේක පාස් කළා නැත්නම් පාස් කළා ගැටලුවක් නැහැ. පාස් කළා නැත්නම් මේක කරගන්න පුළුවන් වෙයිද? එහෙම කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නැත්නම් සාමාන්‍ය පටු පාරක් තිබුණාට ඉඩම කොච්චර ලස්සන කොහොම වුණත් පාර පටු නම් ඉඩමේ වටිනාකමකුත් නැහැ. අනාගතයේදී ඔයාට ඒකේ සංවර්ධන කටයුතු කරද්දී නැත්නම් විකුණන්න ගියත් ලෝන් එකක් ගන්න ගියත් පාර පටු නම් ලෝන් දෙන්නෙත් නැහැ ඇත්තටම. මොකද මේ දීපලේ වටිනාකම අඩුයි. පාර පටු පාරක් නම් තියෙන්නේ ඒ වටිනාකම ඒ නිසි වටිනාකම ඒ දීපලට ඉඩමට ලැබෙන්නේ නැහැ. මම හිතනවා ඉතින් ඔයාට
ඉඩමට යන්න ප්‍රවේශ මාර්ගය ඔප්පුවේ තියෙනවද ඒක ඔප්පුවෙන් හොයාගන්නේ කොහොමද කියලා බලන විදිහ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අපි තවත් දවසක මේ වගේ ප්‍රයෝජනවත් ඉඩම් සම්බන්ධ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.